හායි හලුවනේ ඔයාලට කොහමද? ඉතින් අද මම හිතුවා රෙසිපි එකක් අරන් එන්න ඕනේ කියලා. මේක මම හදන විදිහ ඉතින් ඔයාලා හදන්නේ කොහොමද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මුලින්ම වට්ටක්ක එකට කරපිංචා ඒ වගේම ලුණු කහ ඒ වගේම සූදුරු දාලා මම මේක තැම්බෙන්න තියෙනවා වතුර ටිකක් දාලා. ඊට පස්සේ පොල් කිරි ටික හදා ගන්න ඕනේ. උකු පොල් කිරි, මිටි පොල් කිරි, උකු පොල් කිරි, දෙවනි පොල් කිරි දාලා මම පොල් කිරි එකක් හදා ගන්නවා. ඉතින් මේ ටික මම මුලින්ම තැම්බෙන්න තියෙනවා. හොඳට තැම්බුණාට පස්සේ තමයි මම පොල් කිරි වලට වට්ටක්ක ටික දාගන්නේ. ඊට පස්සේ මම සුදු ලූණු, ඉඟුරු, අවමිරිස්, කරපිංචා, රම්පේ මේ කියන දේවල් ටිකත් කපලා කරලා තියා ගන්නවා. ඒ වගේම අබ, උළුහාල්, ඒ වගේම මිරිස් කරල් ටිකත් මම පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම 3-5 වර්ග වලට ලුණු මම කලින් දාගත්තා. මදි නම් දාගන්න. මිරිස් කුඩු, අමු 3-5, බදපු 3-5, කහ. මෙන්න මේ දේවල් ටිකත් මම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඇතලියක් ලිපේ තියලා අබ, උළුහාල්, මිරිස් කරල් ටික හොඳට ටෙම්පරාදු වෙන්න තියන්න. ඊට පස්සේ අපි අර කපාගත්ත සුදු ලූණු, ඉඟුරු, අවමිරිස් අන්න ඒ දේවල් ටික ටෙම්පරාදු එකට දාන්න. දාලා හොඳට කාලම් වුණාට පස්සේ හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි වට්ටක්ක ටික එකතු කරගන්න ඕනේ. මුලින්ම වට්ටක්ක ටික පොල් කිරි එකට දාලා අපි ලෑස්ති කරගත්ත 3-5 ටික එකට දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඔක්කොම ටික කවලම් කරලා ටෙම්පරාදු කරගත්ත ඇතලියට වට්ටක්ක ටික දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක මාරම රසයි මේ වට්ටක්ක එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා හදන විදිහත් මට කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මතක ඇතුව මාව subscribe කරන්න. ඉතින් මම ඔයාලගෙන් මේක ආදරෙන් ඉල්ලන දෙයක්. ඒ වගේම ඔයාලට කැමති ඔයාලා ආස රෙසිපි එකක් තියෙනවා නම් මගෙන් ඉල්ලන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ විදිහට වට්ටක්ක එක ටෙම්පරාදු වෙච්ච ඇතලියට දාලා ටිකක් වෙලා තිබ්බට පස්සේ හොඳට පොල් කිරි ටික උතුරන්න තියන්න. නැත්නම් පිනුළු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමට ගන්න පුළුවන්. ඒ වගේම මම ආයෙසරයක් කියනවා කේශරා දේවීදි මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් next video එකෙන් හම්බ වෙමු. Bye.